මේ ස්ථානයේ තමයි බුදුරජාණන් වහන්සේ මාතෘ දෙවි රාජයන්ට අභිධර්මයේ දේශනා කිරීම සඳහා දෙවිලොවට වැඩම කළ ස්ථානයේ හැටියට සැලකුණා. මේ සවැත් නුවර ශ්‍රාවස්තියේ තියෙන කඳුගැටයක් උඩ තියෙන ස්ථානයක්. මේ අවට පේන්නේ මේ විදිහට. ඈත පේනවා ලස්සන සායි ස්තූපයක්. මේ අඟුලිමාල ස්තූපය කියලා කියන්නේ පාරේ අනිත් පැත්තේ තියෙන්නේ අනේ පිටිසිටුමාගේ මාලිගාව. මට හිතෙනවා මේක ඒකම කොටසක්ද කියලා. මොකද අඟුලිමාල ස්වාමීන් වහන්සේ වෙනම කුටි ඉන්නයි හිතන්න අමාරුයි. දැන් තියෙන ගුහාවක් වගේ හතර පැත්තෙම ඇතුළට යන්න පුළුවන්. මේක සමහර විට අනේ පිටිසිටුමාගේ භාණ්ඩාගාරය දන්නෙත් නැහැ. වෙනම ස්තූපයක වශයෙන් ගොඩනගෙන්නත් පුළුවන්. හරි විස්තරයක් කොහොමද දන්නේ නැහැ ඉතින්. සවැත් නුවර අනාථපිණ්ඩික සිටුතුමාගේ මාලිගය නැත්තම් මන්දිරය තමයි මේ පේන්නේ. ඒක නටමුන් තමයි මේ පේන්නේ තියෙන්නේ. මේක විශාල මාලිගාවක් වගේ පේන්නේ. මේ ටිකයි සංරක්ෂණය කරලා තියෙන්නේ. අනේ පිටිසිටුමාගේ මාලිගාව.